එන්නකෝ ඔයාලා ආස කෑමක් වෙනස් විදිහකට හදලා බලන්න. හායි ළමයි, එන්නද අපි පැන්කේක් හදමු. හැබැයි චුට්ටක් වෙනස් විදිහකට තමයි හදන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මොකද්ද මේ වෙනස කියලා බලන්න. මුලින්ම පාන් පිටි ටිකක් භාජනයකට දාගන්න. මෙන්න මේක තමයි මම අද ඇඩ් කරන්නේ අලුතින්. අපි ඉතින් වෙනදට පෑන්කේක් වලට කහ දාලා කහ පාටටනේ හදන්නේ. හැබැයි මම අද කොකෝ පවුඩර් තමයි ඇඩ් කරන්නේ. අද බලමු අපි කොකෝ පවුඩර් ඇඩ් කරලා කොහොමද අපේ පෑන්කේක් වල රස කියලා. මම දැන් පාන් පිටි ටිකයි කොකෝ පවුඩර් ටිකයි දාගත්තා. ඒකටම ලුණු පිඩු චුට්ටක් දාගන්න ළමයි. ඊට පස්සේ අති ගානට වතුර දාලා මේක හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මගේ බැටර් එක ගොඩාක් තික්. ඉතින් මම මේකට ආයෙත් වතුර ටිකක් ඇඩ් කරලා මට අවශ්‍ය පදමට හදාගන්නවා. ඉතින් මේ ගානට ඔයාලට පේනවා ඇති මේ හැන්දෙන් මේක බේරෙනවා ටිකක් නූල වගේ. ඒ ගානට වෙන්න ඔයාලත් හදාගන්න. ඊට පස්සේ අපි පොල් පැණියක තමයි හදාගන්න ඕන. අපේ බැටර් එක ටිකක් වෙලා තියලා අපි පොල් පැණියක හදාගමු. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා මෙන්න මේ විදිහට සීනි ටිකක් ඇඩ් කරගෙන ඒ ටික කැරමල් කරගන්නවා. මෙන්න මේක තමයි මගේ පොල් පැණියකේ රහස. මේ මොනවාද ඔයාලා දන්නවද? මේ ළමයි කිතුල් පැණි. ඉතින් මම සීනි ටිකක් දාගත්තේ මොකද පැන් රස වැඩි වෙනවනේ කිතුල් පැණි දාපුවාම. ඒ හින්දා මේ සීනි ටික මෙන්න මේ විදිහට කැරමල් කරලා ඊට පස්සේ ළමයි ඒකට මම පොල් ටික ඇඩ් කරනවා. පොල් ටික ඇඩ් කරලා ඒක ටිකක් හොඳට කලවම් කරගන්න ඕනේ. පේනවද දැන් පාට සීනි ටිකක් කළු පාට වෙන්න කැරමල් කරගත්තාම අපේ පොල් පැණියකට ලස්සන පාටක් එනවා. දැන් ඉතින් කිතුල් පැණි ටික දාගන්න වෙලාව හරි. කිතුල් පැණි වලින් පොල් පැණියකට රස වෙනස්ම රසයක් එනවා. කාලා තියෙන අය දන්නවා ඇති. ඉතින් මම කිතුල් පැණි එකත් ඇඩ් කරලා මෙන්න මේ විදිහට හොඳට මිශ්‍ර කර ගන්නවා. ළමයි මතක ඇතුව මේ පොල් පැණි මිශ්‍රණයටත් ලුණු කුඩු චූට්ටක් එකතු කරගන්න. වැඩි කරගන්න එපා. මොකද මේවා පැන් රස දේවල්නේ. පැන් රස දේවල් වලට ලුණු වැඩි එකතු කරන්නේ නැහැ අපි. ලුණු ටිකක් එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න ලිපේ තියලම. දැන් පොල් පැණියකේ රස බලමු. මේක ටිකක් දනවලමයි. ඒකයි මම මේ පිඹලා චුට්ටක් රස බලන්නේ. නියමට තියෙනවා. ඊට පස්සේ ඉතින් පොල් පැණියක භාජනයකට මම අයින් කරගන්නවා. අපි දැන් ආයෙත් පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට ළමයි තෙල් ටිකක් ඇඩ් කරගන්න. මොකද දැන් අපිට පෑන්කේක් එකට ඕන වෙන රොටි ටික හදාගන්න තමයි යන්නේ. ඒ කියන්නේ දවටනය. පොල් පැණි ටික දවට ගන්න ඕනනේ අපි. ඉතින් මගේ බැටර් එක දැන් හොඳට හැදිලා තියෙනවා. අපි දැන් පෑන් එකට මේ බැටර් එකෙන් ටික දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට රොටි එක හදාගන්න ඕන. මේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඒක හදාගන්න ගොඩාක් ලොකුවට හදාගන්නත් එපා. ඒකට කන්නත් අමාරුයිනේ. මේ ගානට වගේ හදාගන්න. ඉතින් බලන්නකෝ ඒක තැම්බෙද්දී ටිකක් තද්ද දුඹුරු පාටක්, ඒ කියන්නේ චොක්ලට් පාටට එන්නේ. ඔන්න ළමයි මම එකක් හදලා ඉවරයි. දැන් මේක මම ලිපෙන් බාගත්තා. ඉතින් ඊට පස්සේ මම ආයෙත් දැන් පෑන් එකට මේ විදිහට මිශ්‍රණයෙන් දාලා ඒක තැම්බෙනකන් ළමයි අපි අර හදාගත්ත දවටණයට පොල් පැණි දාලා ඒක ඔතා ගන්න. පෑන්කේක් එක ඔතනවානේ අපි පොල් පැණි දාලා ඒක ඔතා ගන්න. මොකද මේකේ රස්නේ පිටම ඔතාගත්තොත් තමයි අපිට ලස්සනට ඔතා ගන්න පුළුවන්. අනික ඒක හොඳට මේ සෙට් වෙන්නේ. නැත්තම් මේකේ රස්නේ නිමුනහම මේ පෑන්කේක් එක ගැලවෙන්න බලනවා. ටිකක් රස්නේ ඒත් කමක් නැහැ. ටිකක් රස්නේ පිටම මේක ඔතා ගන්න.
ඉතින් මේ විදිහට දෙපැත්තම දාලා හොඳට තඹ ගන්න. ඊට පස්සේ ඔන්න මගේ දෙවෙනි එකත් ඉතින් ඉවරයි. ඒකත් මම මේ විදිහට භාජනයට දාගත්තා. ඉතින් ඊට පස්සේ මම ආයෙත් පෑන් එකට මේ වගේ මිශ්‍රණයෙන් ටිකක් දාලා ඒක තැම්බෙනකන් ආයෙත් අර තැවරීමට පොල් පැණි දාලා ඒක හදාගන්නවා. මොකද නිමුණුත් එහෙම අපිට ඒක ලස්සනට හදාගන්න බෑ. ඝනකමට සෙට් වෙන්න හදාගන්න බෑ. ඉතින් ළමයි මේ තියෙන්නේ මං හදාගත්ත චොක්ලට් පෑන්කේක්. දැන් අපි රස බලමු. මේක හරිම සොෆ්ට් ළමයි. ඒ කියන්නේ කඩනකොට අතට ගොඩක් හොඳට සොෆ්ට් එක දැනෙනවා. ඇත්තටම රසයි. ඒක අර අපි කහ දාලා හදනවට වඩා කොකෝ පවුඩර් ඇඩ් කරලා හදපුවාම ටිකක් වෙනස් රසයක් එනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා try කරන්න. කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.